හෙලෝ ගයිස් අද මං ඇවිල්ලින්නේ ට්‍රේඩ් බ්‍රේක් ඩවුන් වීඩියෝ එකක් අරගෙන ඇත්තටම අද 2026 දෙවිනි මාසේ 21 වෙනිදා අද ඩෙරිව් ප්ලැට්ෆෝම් එකේදී මම ගත්ත එන්ට්‍රීස් දෙකක් ගැන ට්‍රේඩ් බ්‍රේක් ඩවුන් වීඩියෝ එකක් තමයි අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් මම අද volatility 10 index එකේ එන්ට්‍රි එකක් ගත්තා. ඒ වගේම volatility 15 index එකේ එන්ට්‍රි එකක් ගත්තා. ඉතින් ඒ එන්ට්‍රි දෙක ගත්තේ කොහොමද කියලා තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මුලින්ම මම volatility 10 index එකේ ට්‍රේඩ් එක ගත්තේ කොහොමද කියලා කියන්න. ඉස්සරම මම යනවා 1 hour chart එකට. 1 hour chart එකේදී මට පේනවා bearish order flow එකක් තමයි මාකට් එකේ තියෙන්නේ. ඉතින් මම try කරනවා bearish entry එකක් ගන්න but මට bearish එකට opportunities ටිකක් අඩු නිසා මම මෙන්න මෙතන 1 hour එකේ volume break එකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ volume break එක හේතු කරගෙන මම buy entry එකක් තමයි අද capture කරගන්න try කරන්නේ. ඉතින් මම යනවා lower time frame එකට 15 minute වගේ time frame එකකට. 15 minute time frame එකට ගියාට පස්සේ මට පේනවා මෙන්න මෙතන order block එකක් තියෙනවා. මේ order block එක හැදෙනකොට මෙන්න මෙතන liquidity sweep කරලා තමයි volume එක උඩට change කරන්නේ. ඒ හින්දා liquidity sweep කරලා ගියපු low එකක් විදිහට අපිට ගන්න පුළුවන්. ඒක හේතුවක් කරගෙන මම යනවා ඉස්සරහට මොකද කරන්න කියලා බලන්න. මෙන්න මෙතන තියෙන liquidity ටික sweep කරනවා. sweep කරලා order block එකේ tab වෙනවා. මේ order block එකේ tab වුණාට පස්සේ market එක නැවත bullish වෙනවා. මෙතන liquidity sweep කරලා ගියපු low එකක් නිසා මෙතනත් intermediate term low එකක් විදිහට ගන්න පුළුවන්. එහෙම intermediate term low එකක් විදිහට ගත්තට පස්සේ මම දැනගෙන ඉන්නවා මාකට් එක සාමාන්‍යයෙන් මෙන්න මේ ලෙවල් එකට මාකට් එක එන්න පුළුවන් මෙන්න මේ week එකට. හැබැයි මං ඩිරෙක්ට් එන්ට්‍රි එකක් මෙතනින් ගන්නෙ නැහැ. මං චුට්ටක් මාකට් එක දිහා බලන් ඉන්නවා කොහොමද මාකට් එක මූව් වෙන්නේ කියලා. ඉතින් මම එතනින් lower time frame එකට යනවා 5 minute වලට. 5 minute වලට ගියාට පස්සේ මෙතන liquidity sweep කරලා මෙතනින් මට පේනවා structure break එකක් තියෙනවා. මෙතනින් තියෙනවා structure break එකක්. අපි චොච් එකක් කියලා කියන්නේ. එහෙම නැත්නම් MSS එකක්. MSS එකක් නැත්නම් චොච් එකක් දුන්නාට පස්සේ මාකට් එක නැවත pull back වෙනවනේ. ඒ pull back වෙද්දි මෙයා නැවත liquidity sweep කරලා මෙන්න මෙතන තියෙන OB එකේ නැත්නම් අපි කියන order block එක order block එකේ tap වෙනවා. tap වෙලා මෙන්න මෙතනින් BOS එකක් දෙනවා. break of structure එක. BOS එකක් දුන්නට පස්සේ මම කල්පනා කරනවා මාකට් එකේ buy trade එකක් ගන්න. ඉතින් මං try කරනවා මෙතනින් BOS එක දුන්නට පස්සේ මම OTE entry එකක් තමයි මෙතන අරගෙන තියෙන්නේ. OTE entry එකේ හරියටම මගේ zone එකේ tap වෙනවා. මෙතන තමයි OTE level එක. OTE level එකේ හරියටම tap වුණාට පස්සේ මාකට් එක හරියටම tap වෙලා මාකට් එක උඩට යනවත් එක්කම තමයි මම මේ entry එක ගන්නේ. 1 minute එකත් මම චුට්ටක් බලනවා ඒ අතරතුර ගිහිල්ලා 1 minute එකේ කොහොමද තියෙන්නේ කියලා. 1 minute එකේ බලනකොට මට පේන මෙන්න මෙතන liquidity sweep එකක් තියෙනවා. liquidity sweep එකක් තියෙනවා. liquidity sweep එකක් කියලා කියන්නේ මෙතන intermediate term low එකක්. liquidity sweep එකයි structure break එකයි මෙතන තියෙනවා. අන්නේ හේතුවත් එක්ක මම OTE level එකත් එක්ක compare කරලා බලලා මම මේ මෙතනින්
buy trade එකක් ගන්නවා SL එක මෙන්න මෙතන intermediate term low එකේ low එකට තියලා. මේ විදිහට තමයි මම මේ entry ගත්තේ. අද දවසේ මම ගත්ත දෙවෙනි entry volatility 50 index එකේ ගත්ත entry තමයි මේ තියෙන්නේ. ඉතින් අපි බලමු අද මේක කොහොමද මම capture කරගත්තේ කියලා. ඉස්සරවම මම 1 hour chart එකට ගියාට පස්සේ 1 hour chart එකේ මට මෙතන පේනවා order block එකක්. මේ order block එක මම ලකුණු කරගෙන order block එකට එනකම් market එක බලන් ඉන්නවා. order block එකේ tap වෙලා reject වෙනවද කියලා බලන්න. හිතපු විදිහට market එක order block එකේ tap වෙලා reject වෙනවා. මම ඊට පස්සේ lower time frame එකකට යනවා 15 minute වගේ. 15 minute වගේ chart එකට ගියාට පස්සේ මට පේනවා 1 hour OB එකේ tap වෙලා market structure shift එකක් දෙනවා. MSS එක MSS එකක් දුන්නට පස්සේ මට confirmation එකක් එනවා market එක යම් තාක් දුරට bullish වෙන්න පුළුවන් කියලා. ඒ හේතුවත් එක්ක මම lower time frame එකට යනවා 5 minute එකට. 5 minute එකට ගියාට පස්සේ මෙතන 1 hour OB එකේ tap වෙලා MSS එක දෙනකොට මේක displacement එකක් විදිහට තමයි MSS එක දීලා තියෙන්නේ. ඒක මට තව ලොකු confirmation එකක් market එක යම් තාක් දුරට bullish වෙන්න පුළුවන් කියලා idea එකක් ගන්න. එහෙම හිතලා මම market එකේ මෙන්න මේ low එකට එනකම් market එක බලන් ඉන්නවා. මොකද මේක unmitigated wick එකක්. මේ unmitigated wick එකට market එක එනකම් ඉන්නවා. ආවට පස්සේ මෙන්න මෙතන market එක inducement කරලා තියෙනවා. inducement කරලා මෙන්න මෙතන තියෙන unmitigated wick එකේ tap වෙලා තියෙනවා. tap වෙලා market එක උඩට ගිහිල්ලා තියෙනවා. එතකොට මම ඊට පස්සේ 15 minute කියන time frame එකට ගිහිල්ලා බලනවා market එක කොහොමද move වෙන්නේ කියලා. බලනකොට මේ මෙතන තියෙන high එක මෙයා ගලවන්නේ නැහැ. මෙයා liquidity sweep කරලා නැවතත් පල්ලෙහාට එනවා. මෙතන BOS එකක් දුන්නා නම් මට confirmation එකක් තියෙනවා market එක bullish වෙන්න පුළුවන් කියලා. නමුත් මෙතන BOS එකක් දෙන්නේ නැහැ. එයා liquidity sweep කරලා නැවත පල්ලෙහාට එනවා. ඒකත් එක්ක මම තවදුරටත් market එක දිහා බලන් ඉන්නවා. market එක කොහොමද move වෙන්නේ කියලා. market එක යම් තාක් දුරට පල්ලෙහාට ඇවිල්ලා නැවතත් උඩට යද්දී මෙයා මේ level එක මේ high එක ගලවන්නේ නැහැ. ඒකත් liquidity sweep කරලා නැවතත් market එක පල්ලෙහාට එනවා. මම ඊට පස්සේ lower time frame එකට ගිහිල්ලා බලනවා market එක inducement කරන්න පුළුවන් කොයි level එකද කියලා. මෙන්න මෙතන මට පේනවා inducement level එකක් තියෙනවා. inducement උනාට පස්සේ market එක මෙන්න මේ area එකට නැවතත් tap වෙනවා. ඒක මට confirmation එකක් විදියට මම ඒක අරගෙන මම 1 minute එකට ගිහිල්ලා බලනවා market එකේ market structure shift එකක් තියෙනවද කියලා. මෙන්න මෙතනින් market structure shift එකක් දෙනවා. MSS එකක්. MSS එකක් දීලා මෙයා මම බලන් ඉන්නවා pull back වෙනකන්. සාමාන්‍ය pull back එක 150 level එකට එන්න ඕනේ. 150 level එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මට confirmation කරගෙන entry එකක් බලන්න පුළුවන්. නමුත් මම එතනදී entry එකක් බලන්න යන්නේ නැහැ. තවදුරටත් confirmation බලනවා. ඒක බලාගෙන යනකොට මට මෙතන පේනවා liquidity sweep කරලා මෙතනින් volume break එකක් market එක දෙනවා. volume break එක දුන්නට පස්සේ මෙන්න මෙතන මට intermediate term low එකක් විදිහට ගන්න පුළුවන්.
මේ ඉන්ටර්මීඩියට් ටර්ම් ලෝ එක ගැලවෙන්න විදිහක් නැහැ මාකට් එක බුලිෂ් නම්. ඒ හේතුවත් එක්ක ඒ කන්ෆර්මේෂන් එකත් එක්ක මම මේ කැන්ඩල් එකේ මේ බුලිෂ් කැන්ඩල් එකේ ක්ලෝස් එකෙන් මං එන්ට්‍රිය ගන්නවා. එන්ට්‍රිය අරගෙන SL එක මට බෙන්න මේ ලෝ එකෙන් තියන්න පුළුවන්. නමුත් මම මේ ලෝ එකෙන් SL එක තියන්නේ මම තියන්නේ බෙන්න මෙතන තියෙන ලෝ එකෙන්. මේ ලෝ එකෙන් තියලා සාමාන්‍යයෙන් එන්ට්‍රිය මෙන්න මේ හයි එකට අල්ලන්න පුළුවන්. ඒකට හේතුව තමයි 5 මිනිත් වල තියෙන ඔතන OB එකක්. මම බලාගෙන යනකොට මම දැකපු දෙයක් මාකට් එකේ බෙන්න මෙතන තියෙන OB එකක්. ඕඩර් බ්ලොක් එකේ හරියටම 50% එකට මාකට් එක ටැප් වෙනවා. මට ඔතෙට්ට TP එක තියලා එන්ට්‍රිය ගන්න තිබ්බ. නමුත් මම එච්චර ගන්නෙ නැහැ. මොකද මම මෙන්න මෙතෙට්ට SL එක තියලා මෙන්න මෙතනින් මාකට් එකෙන් අයින් වෙනවා. මොකද මට ට්‍රේඩ් එකකින් ගන්න පුළුවන් ප්‍රමාණය මට ඇති. ඒ නිසා මම මෙතනින් අයින් වෙනවා. අනිත් කාරණාව මාකට් එක ඕවරෝල් බෙයාරිෂ් ට්‍රෙන්ඩ් එක තමයි ඉන්නේ. බුලිෂ් ට්‍රේඩ් ගන්න එක රිස්කි. නමුත් ස්කැල්ප් ට්‍රේඩ් එකක් නිසා මේක ලොකු ඉෂුව එකක් වුණේ නැහැ මට. මට ට්‍රේඩ් දෙකම අද දවසේ ප්‍රොෆිට් කරගන්න හම්බුණා. හරි ගයිස්, ওই විදිහට තමයි මම අද ට්‍රේඩ් දෙක අරගත්තේ. ඉතින් ඉස්සරහට මම ෆොරෙක්ස් මුල ඉඳලා කියලා දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඔයාලා මගේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා set වෙන්න. මොකද ඉස්සරහට ඔයාලගේ trading journey එක ඉස්සරහට continue කරගන්න නම් මේ දැනුම අවශ්‍ය වෙනවා. නැත්නම් හැමදාම ඔයාලට loss වෙන්න තමයි සිද්ධ වෙන්නේ. අපි අලුත් දෙයක් කරමු, අලුත් වැඩක් කරමු. ඉතින් channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් හැමෝම පරිස්සමින් ඉන්න. හැමෝටම ජය වේවා.